Hi guys. ඔන්න ඉතින් එහෙනම් අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන DSA Tech Academy මම ආවා ඔයාලට. ඉතින් මම ඔයාලට මුලින් වීඩියෝ හතරක් ගෙනත් තිබ්බා. මේ මගේ මේ channel එකේ දාන පස්වෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් SNK කින් රීලෝඩ් app එක පිළිබඳව වීඩියෝ තුනක් ගෙනාවා. මොකද මම ඔයාලට ඒක ගෙනාවේ මේකේ ගොඩක් අය රීලෝඩ් ඇප් හොයනවා. ඉතින් ගොඩක් අය ඇප් වලින් රැවටිලා තියෙනවා. ඉතින් මේ ඇප් එක දැන් අපි අවුරුදු දෙකකට වැඩි කාලයක් කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලලා ඔයාලට ඇප් එකට සම්බන්ධ වෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම තව වීඩියෝ දෙකක් මෙතන කරලා තියෙනවා. එකක් තමයි AdSense ads හරහා ඔයාලට මුදල් උපයන මාර්ගයක් මම අරන් එනවා කියලා. ඉතින් ඒව මොනවා කරන්නත් අපි මුලින්ම අපේ ඒ කියන්නේ USDT ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් wallet එකක් අපි හදාගන්න ඉන්න ඕනේ. ඉතින් සේෆ්ටිම වැදගත්ම හොඳම wallet එක තමයි Binance කියන්නේ. ඉතින් Binance එක ගොඩක් හොඳයි. ඉතින් ඒ ගැන තමයි අද මම ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන videos ඔයාලට notification එකක් විදියට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙයි. මොකද සම්පූර්ණම මම Binance එකක් 2025 අලුත්ම අප්ඩේට් එක විදිහට කොහොමද යන්නේ කියන එක සම්පූර්ණම අද මේක ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව හරියට බලන්න. මොකද එතකොට ඔයාලට නිවැරදිව Binance account එකක් හදලා verify කරගෙන ඒක security ටික හදාගන්නේ කොහොමද කියන සම්පූර්ණ විස්තරය මම ඔයාලට අරගෙන එනවා. හරි ඉතින් ඔයාලට වැඩි කතා නොකර අපි අද යමු අපේ අද වීඩියෝ එකට. හරි ඔයාලට මම පහල දාලා තියෙනවා description එකේ link එකක්. ඉතින් මේ link එකෙන් ආවම ඔයාලා මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් ඔයාලා ෆෝන් එකෙන් ආවත් PC එකකින් ආවත් කිසි ගැටලුවක් නැහැ. මේ තැනට තමයි එන්නේ. ඉතින් ඔයාලට ෆෝන් එකෙන් ඇවිල්ලා කරනවා නම් ඔයාලා link එක ටච් කරාම YouTube එක බලන ගමන් මෙතනට එන්නේ. ඒ කියන්නේ ඔයාලා ෆෝන් එකෙන් කරනවා නම් ෆෝන් එකට ඔයාලා මේ app එක download කරගන්න ඕනි Binance app එක. ඉතින් ඔයාලා Binance app එක ඔයාලට පුළුවන් දැන් ඔයාලා කොහොමත් PC එකේ cam එකක් නැත්නම් normal PC එකක් නම් ඔයාලට මේක verification එක කරන්න තියෙනවා. අනිවාර්යෙන් cam එක ඕනි වෙනවා. ඒක නිසා කෝකටත් ඔයාගේ ෆෝන් එකට මේ app එක download කරගන්න. මෙන්න මේක scan QR එක scan කරලත් පුළුවන්. නැත්නම් ඔයාලා Play Store භාවිතා කරනවා නම් Play Store එකේ Binance කියලා ගහන්න. App Store භාවිතා කරනවා නම් App Store එකනු download කරගන්න පුළුවන්. Apple phone පාවිච්චි කරන අයට ඉතින් කිසි ඒක ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මේකට අනිවාර්යයෙන්ම ID verification එකක් කරගන්න ඕනි. ඉතින් මේ ID verification එක කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු තියෙන ID එකක් වෙන්න ඕනි. ඉංග්‍රීසියෙන් නම තියෙන. මොකද පරණ ID වලට මේක verification එක කරගන්න බෑ. ඉතින් ඔයා ගාව driving license එකක්, passport එකක්, ඉංග්‍රීසි ID තියෙන නම තියෙන ID එකක් නැත්නම් ඔයාලා ගෙදර කාගේ හරි තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. අහලා ඉවරලා මේකට ඔයාගේ ඒ විස්තර දෙන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම ID තියෙන කෙනාගේ face verification එකක් කරන්න තියෙනවා. ඒක නිසා අයිතිකාරය අනිවාර්යයෙන්ම ඉන්න ඕනි. මොකද අහලා පහලාගේ ඒවා අරන් කරන්න බෑ. යාළුවෙක් ඒත් කැමති නම් යාළුවාට පුළුවන් නම් face verification එක කරන්න. ඉතින් ගැටලුවක් නැහැ. එහෙම කාගේ හරි නමට ඔයාට කරගත්තොත් මොකද ඔයාගේ bank account details මේකට add කරගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් කොහොම කරත් ඔයාලා මෙතන එනවා sign up වෙන්න ඕනි. ඉතින් ඉස්සෙල්ලාම Binance එකට ඔයාලා මෙන්න මේ sign up කියන බටන් එක ක්ලික් කරන්න. sign up එක දුන්නාම ඔයාලා ඉන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි. ඉතින් ඔයාලට මෙතන Gmail එකක් දෙන්න ඕනි. අනිවාර්යයෙන්ම මම ෆෝන් නම්බර් හරි Gmail හරි දෙන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ Gmail එක දීලා Gmail එකකින් මේකට sign up වෙන්න. ඉතින් මම මෙතන Gmail එකක් දැනට දෙනවා මේ විදිහට දීලා මෙතන tick mark එක ඔයාලගේ වැටලා තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම tick mark එක දාගන්න. off වෙලා තිබ්බොත් tick mark එක දාලා මේ next කියන එක දෙන්න. මේ next කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ mail එකට code එකක් එනවා. ඉතින් මේ code එක අනිවාර්යයෙන් මෙතනට දෙන්න ඕනි. මම phone එකට mail හදලා තියෙන. ඉතින් මම phone එකට mail එක ආවම මම phone code එක මෙතනට දෙන්නම්. හරි මට code එක ආවා. මම code එක මේ විදිහට දෙනවා දැන් මෙතනට.
කෝඩ් එක දුන්නට පස්සේ ඒක ඔටෝම සබ්මිට් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන අනිවාර්යයෙන්ම පාස්වර්ඩ් එකක් දෙන්න ඕනි. ඉතින් ඔයාලා පාස්වර්ඩ් එකක් දෙද්දි කැපිටල් ලකුරක්, සිම්බල් ලකුරක්, ඒ වගේම කැරක්ටර්ස් 8ක් වෙන්න ඕනි ඔක්කොම ඉලක්කනුත් එක්ක. ඒක කිසි ගැටලුවක් නැහැ මේක සිම්බල් ලකුරක් දුන්නෙත් නැහැ කියලා. කැරක්ටර්ස් 8ක් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම නම්බර් තියෙන්න ඕනි. කැපිටල් ලකුරයි නම්බරුයි තියෙන්න ඕනේ සිම්බල් තිබ්බේ නැතත් ඒක ගැටලුවක් නැහැ. ඉතින් මම ඒක නිසා මෙතනට මම දෙනවා පාස්වර්ඩ් එකක්. ඔයාලත් කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඔය විදිහට දුන්නාට පස්සේ මෙතන ඔයාලට සම්පූර්ණ කැරක්ටර් 8ක් සම්පූර්ණයි නම් අරට වැඩියෙන් වුණත් අවුලක් නැහැ. ඔයාලට මතක ඉන්න එකක් දෙන්න නැත්නම් ලියා තියාගෙන හරි ගන්න. මොකද මේක අනිවාර්යයෙන්ම උවමනා වෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට හරි තුන වැටුණා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන next කියන එක දෙන්න. next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලව මේ විදිහට load වෙනවා. ඊට පස්සේ welcome about කියලා මෙතනින් වැටෙනවා. ඉතින් ඒක ඔයාලා හරි ඊට පස්සේ ඔයාලා මෙතන next කියන එක ආපහු දෙන්න. ඒ next කියන එක දුන්නාම ඔයාලා වෙනම ඉන්ටර්ෆේස් එකකට මේ වාගේ යනවා. ඒ කියන්නේ Binance account එක දැන් create වෙලා ඉවරයි. කිසි ගැටලුවක් නැහැ. Binance account එක create වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා දැන් Binance එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයාලා Binance එකට log වුණාම ඔයාලට පෙන්නයි මෙන්න මෙතනින් මේ icon එකක් පෙන්වනවා මිනිස්සෙක්ගේ වගේ. ඉතින් ඔයාලට අන්න එතන ඔයාලා Gmail එක පෙන්නනවා මේ විදිහට. ඉතින් මෙතන තියෙනවා unverified කියලා. අන්නේ unverified කියන තැන ක්ලික් කරගන්න. unverified කියන තැන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලව නැවතත් වෙනම ඉන්ටර්ෆේස් එකකට යනවා. ෆෝන් එකේ ගියත් PC එකේ ගියත් කිසි ගැටලුවක් නැහැ. ඔයාලගේ වෙරිෆිකේෂන් එක කරගන්න තැනට තමයි එන්නේ. ඊට පස්සේ මේ විදිහට ආවට පස්සේ ඔයාලගේ ID එක පෙන්වනවා Binance එකේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන username එහෙම ඒවා මම පස්සේ කියන්නම් වෙනස් කරගන්න විදිහ. ඊට පස්සේ ඔයාලට මෙතන get verified කියන එක දෙන්න ඕනි. ඉතින් get verified කියන එක දුන්නාට පස්සේ එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව නැවතත් වෙනම ඉන්ටර්ෆේස් එකකට යනවා. මේක හරියටම බලන්න, හරියටම කරගන්න. ඉතින් තාමත් channel එක subscribe කරේ නැත්නම් පහළ තියෙන bell icon එක click subscribe කරලා bell icon එක click කරගන්න. ඉතින් අර මම කිව්වා වගේම ඔයාලට මෙතන ශ්‍රී ලංකා කියලා කොහොමත් වැටිලා තියෙයි. වැටලා තිබ්බේ නැත්නම් ඔයාලා මෙතනින් country එක select කරගන්න ශ්‍රී ලංකාව කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන ID card එක තමයි මම recommend කරන්නේ. ID card එක නැත්නම් passport, driving license ඔය කැමති එකක් දෙන්න පුළුවන්. ඉංග්‍රීසි නම තියෙන. ඉතින් මම මෙතනින් දැන් passport කියන එක දීලා මෙතන continue කියන එක දෙනවා. continue කියන එක දුන්නාම ඔයාලා මම අර කිව්වේ දැන් PC එකෙන් ඔයාලා මේක බලනවා නම් ඔයාලට ෆෝන් එකෙන් තමයි මේක කරන්න වෙන්නේ. හැබැයි ලැප් එකක් වගේ තියෙනවනේ කැම් එක තියෙනවනේ ගැටලුවක් නැහැ. ඒකින්ද මම මේ ලැප් එකකින්ද මම මෙතනින් upload මේ current drivers කියන එක මේක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපිට upload කරන්න තියෙනවා ෆොටෝ එක කියන්නේ ID එකේ හරි passport එකේ හරි. දැන් ID එකේ නම් දෙපැත්තම දෙන්න ඕනි. passport එකේ එක පැත්තකින්ද මෙතනින් මම passport එකේ ඉස්සල් පළවෙනි එක දෙනවා මේ විදිහට. passport එකේ එක දීලා මම මෙතනින් open කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන passport එක මගේ මේ විදිහට upload වෙනවා. මොකද මම ID එකට හදලා තියෙන නිසා passport එකකට තමයි මේක හදන්නේ. ඉතින් වෙන කෙනෙකුට තමයි මේක හදන්නෙත් ඒක තමයි වීඩියෝ එක මම ওই විදිහට ගේන්නේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහටම නැවතත් එනවා මේකේ verify ඉතුරු ටික කරගන්න. ඉතින් මම මේකෙන් ආයත් verify with current drivers කියලා කියන්නේ මේකම PC එකම දෙනවා. ඊට පස්සේ තියෙන්නේ paste එක කරගන්න. දැන් මම මේකේ paste එක තමයි කරගන්නේ. ඉතින් මේ විදිහට continue දීන්නට පස්සේ මේකේ කියලා තියෙනවා ඔයාලට මේකේ paste verification එක කරන්න අවශ්‍ය විදිහ sunglass දාන්න බෑ, cap දාන්න බෑ. ඒ ටික අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනි. ඉතින් මෙතන continue කියන එක දුන්නාම ඔයාලට මෙතනින් page එක open වෙනවා verified කරන්න. ඉතින් ඔයාලට ඒක කියයි මූණ හොලවන්න අර එහෙමේ ඒ ටික Please shake your hand. මේ ඔළුව හොලවන්න අර එහෙමේ ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික හරියට කරගන්න. Portrait collection successful. හරි ඔයාලා සම්පූර්ණ ඒ ටික ඒ විදිහට ඒක කරගත්තාට පස්සේ page verification එක කරාට පස්සේ
ඔයාලට මේ විදිහට නම වැටලා ඒ ටික සම්පූර්ණ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මේ පෝස්ටල් කෝඩ් එක වැරදි මෙතන තියෙන. ඔයාලා මොකද කොළඹ කියලා වැටලා තියෙන හින්දා පෝස්ටල් කෝඩ් එක වැරදි. සිටි එක ඒකින්ද අපි මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක ඉස්සලා දෙන්න ඕනි. මම මෙතන ඇඩ්‍රස් එක දැන් ටයිප් කරගන්නවා මේ විදිහට. මේක ඊට පස්සේ ඔයාලට මෙතන පෝස්ටල් කෝඩ් එක දෙන්න ඕනි. මම පෝස්ටල් කෝඩ් එකත් මේ විදිහට දෙනවා. ඔයාලා පෝස්ටල් කෝඩ් එක දන්නේ නැත්නම් පෝස්ටල් කෝඩ් එක ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා යන්න Google එකට ගිහින් ඔයාලා අදාළ ඒ කියන්නේ ඔයාලගේ දැන් ඉන්නවනම් ගම්පහ නම් ගම්පහ, කොළඹ නම් කොළඹ, ඒ කියන්නේ අදාළ දැන් පොළොන්නරුව නම් පොළොන්නරුව, අනුරාධපුර නම් අනුරාධපුර, ඒ කියන්නේ ඔයාලා ළඟම ටවුන් එක, ඒ කියන්නේ කෑගල්ල නම් කෑගල්ල, ඒ විදිහට ගහලා ඔයාලට මේක සර්ච් කරගන්න පුළුවන් කොහෙද කියලා. ඉතින් මම මේක සර්ච් කරගන්නවා දැන් මේ අදාළ ලිපින, ඒ කියන්නේ මේක ID එක තියෙන්නේ ඒ ඇඩ්‍රස් එකනේ. ඇඩ්‍රස් එකට අදාළ පෝස්ටල් කෝඩ් එක තමයි මම හොයාගන්න යන්නේ. ඉතින් ඒකින්ද මම මෙතන පෝස්ටල් කෝඩ් එක අදාළ ටවුන් එකේ නම ගහලා මෙතන සර්ච් කරගන්නවා මේ විදිහට. ඉතින් මෙතන පෝස්ටල් කෝඩ් එක පෙන්නනවා 60540 කියලා. ඉතින් මම 60540 පෝස්ටල් කෝඩ් එක. ඉතින් මම 60540 කියලා පෝස්ටල් කෝඩ් එක මේ විදිහට ගහනවා. ගහලා ඉවරලා මෙතන ඔයාලට සිටි එක තෝරන්න එනවා. ඉතින් සිටි එක ඔයාලගේ ටවුන් එක ඔයාලා දෙන්න මෙතනට. හැබැයි මෙතන මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාලා මෙතන ඇඩ්‍රස් එක තෝරනවානේ. ඇඩ්‍රස් එක තෝරද්දි ඔයාලට මෙතන පෙන්නනවා කොහෙද කියලා. එතකොට මෙතන දැන් මේ මම එහෙම දුන්නාට පස්සේ සිටි එක ඔටෝම මෙතනට සිලෙක්ට් වෙනවා. එහෙමත් පුළුවන්. ඊට කන්ටිනියු කියන එක දෙන්න තියෙන්නේ. කන්ටිනියු කිව්වහම මේක වෙරිෆයි වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් කියලා තමයි යාලා කියන්නේ. ඔයාලට මෙතනින් claim your pack now කියන එක තියෙනවා. නම් claim කර ගැනීම හැකියාව තියෙනවා ඒක. එතකොට ඒක claim වෙනවා. ඔයාලට ඩොලර් 7 ගාණක් හම්බ වෙනවා. එතන ඇඩ්‍රස් එක වෙරිෆයි වෙන්න කලින්. ඉතින් ඊට පස්සේ ඇඩ්‍රස් එක විනාඩි 15ක් ඇතුළත වෙරිෆයි වුණාම ඔයාලට පුළුවන් මේකේ ඉතුරු වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මම ඒ ටික ඔයාලට පෙන්නන්නම් විනාඩි 15කින් පස්සේ මම මේ වීඩියෝ එකට මේක එඩිට් කරද්දී හදලා දාන්නම් වෙරිෆයි වුණාට පස්සේ. හරි ඉතින් ඔයාලට මේල් එකට එන්නේ නැති වෙරිෆයි වුණාට පස්සේ මේල් එකට එනවා අනිවාර්යයෙන්ම වෙරිෆයි වුණා කියලා. ඊට පස්සේ ඔයාලා මේ ඇප් එකට ඔයාලා දීපු Gmail එකයි password එක ගාලා log වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ icon එක බලපුවම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් verified කියලා මෙතන පෙන්නනවා කොළ පාටින්. දැන් අර unverified key එක verified වෙලා තියෙනවා කිසි ගැටලුවක් නැතුව. ඊට පස්සේ ඔයාලා මෙතන account කියන එකට යන්න. account කියන එකට ගියාට පස්සේ ඔයාලා වෙනම interface එකකට යනවා load වෙලා account කියන එකට. එතකොට ඔයාලට තියෙන්නේ ඒකේ security ඔයාලට හදා ගන්න පුළුවන්. phone number එකක් add කරගන්න පුළුවන්. ඒ ටික ඔයාලට කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. එතකොට තමයි මේකේ දැන් කිසි ගැටලුවක් නැහැ ඇත්තටම. නමුත් ඔයාලට security එකක් හදාගන්න එක ගොඩක් වටිනවා Binance එකට. ඉතින් ඒක නිසා ඔයාලට මේ විදිහට ගියාම මෙතන ඔයාලට මේ network පොඩි ගැටලුවක් නිසා තමයි මෙච්චර පරක්කු network හොඳට තියෙනවා නම් ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඒ ටික කරගන්න. ඉතින් මෙතන දැන් මම වෙරිෆයිඩ් වෙලා තියෙන්නේ. ඉතින් කිසි ගැටලුවක් නැහැ මේකේ. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේ username ID ඒ ටික ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතන ෆොටෝ එක ටච් කරලා අලුතෙන් ෆොටෝ එකක් දාගන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකාව වැටලා තියෙනවා username එක වෙනස් කරගන්න. ඒ හැමදේම මේ account කියන එකෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔයාලට කියලා දෙන්න අවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. නමුත් මම කියලා දෙන්නම්. ඔයාලා මෙතන මේ security කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන security enable කරගන්න. account එක මේ ඒ කට්ටියම වැටෙනවා account එක risk ඒක නිසා security එකක් add කරන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් Gmail එක හරි ඊට පස්සේ ඔයාලට මම දැන් මේ phone number off කරලා තියෙන්නේ login password එක ඔයාලට වෙනස් කරගන්න ඕන නම් ආයෙ පුළුවන්. authentication app කියලා තියෙනවා. authentication app එක Play Store එකෙන් download කරගන්න පුළුවන්. authentication add කරනවා නම් මේක ඔයාලා ඒක බලලා කරගන්න. මොකද authentication සමහරවිට ඒක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
authenticator app කොහොමද මේකට දාන්නේ කියන එක. ඒ හින්දා authenticator නොදැම්මට කමක් නැහැ. ඔයාලා මෙතනට ෆෝන් නම්බර් එක දෙන්න. මේ manage කියන එක ටච් කරලා ඉවරලා ඔයාලට පුළුවන් ෆෝන් නම්බර් එකක් මෙතනට දීලා ෆෝන් නම්බර් එක add phone number ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන add phone number කියන එක දෙන්න. ඒ දීලා ඉවරලා ඔයාලට පුළුවන් ෆෝන් නම්බර් එකක් add කරන්න. ඉතින් මේ විදිහට වැටෙනවා. වැටුණාට පස්සේ ඊමේල් එකට ඒත් කෝඩ් එකක් එනවා. එතකොට ඔයාලා ඒ කෝඩ් එක අරගන්න ඕනේ ඉස්සෙල්ලම ෆෝන් නම්බර් එක දෙන්න. මොකද මේකේ සිකියුරිටි එක වැඩි. ඒක නිසා අනිවාර්යයෙන් මේල් එකට එන කෝඩ් එක මෙතනට නැවත ඔයාලා එන්ටර් කරන්න ඕනේ කෝඩ් එක. ඒ කෝඩ් එක දුන්නාට පස්සේ තමයි ඔයාලට පුළුවන් මේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න. ඉතින් මම මේ විදිහට කෝඩ් එක දීලා ඊට පස්සේ ඔයාලා මෙතන කන්ට්‍රි එක ශ්‍රී ලංකා තේරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා බිඳුව නැතුව මෙතනට ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනි. ඉතින් මම බිඳුව නැතුව ෆෝන් නම්බර් එක දෙනවා මේ විදිහට. ෆෝන් නම්බර් එක දීලා මෙතන get code කියන එක දෙනවා. ඊට පස්සේ ෆෝන් එකට කෝඩ් එකක් ඔයාලා ගෙනවා. ඒ නම්බරේ තියෙන කෝඩ් එක. ඉතින් මට කෝඩ් එක ආවා. මම කෝඩ් එක මේ විදිහට අරගෙන මෙතනට කෝඩ් එක දෙනවා. submit කියන එක දෙන්න. submit කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක හරි මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එතකොට හරි ඔයාලගේ authentication ඇඩ් කරනවා නම් ඒ ගැන ඔයාලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. authentication කොහොමද ඇඩ් කරන්න කියලා ඒක ඔයාලට එතකොට කරගන්න පුළුවන්. මේ parts key ඒ කියන්නේ ඔයාලා මේ parts key එක ගාලා ෆෝන් එකේ මොකක් හරි දීලා තියෙනවනේ key එකක්. අනිවාර්යෙන් මේක දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව මෙතන ඕන දෙවේ කියලා දාලා මම Windows එකේ නා Windows එකේ ඔයාලා ෆෝන් එකෙන් කරනවා. මම එකයි කිව්වේ ෆෝන් එකෙන් නම් ගොඩක් ලේසි. ෆෝන් එකේ දෙන්න තියෙන්නේ. ෆෝන් එකේ කෝඩ් එක දීලා ඔයාලට පුළුවන් මේක දෙන්න. මම මොකද මේ මගේ PC එකට password එකක් දාලා නැති හින්දා මට මෙතනින් PC එකේ password එක දෙන්න බෑ කියලා කියන්නේ. මොකද ඒක නිසා මම ඒක PC එකට password දාලා නැහැ. ඉතින් එහෙම password දාලා ඔයාලට හදාගන්න පුළුවන්. මේ pass key කියන එක අනිවාර්යයෙන්ම enable කරගන්න ඔයාලට පුළුවන්. එතකොට pass key එක enable කරගන්න මේ විදිහට add to pass key කියන එක දීලා ඔයාලට පුළුවන් මෙතන pass key එකක් දෙන්න. ෆෝන් එකේ තියෙන pass key එක තමයි ඔයාලා ෆෝන් එකට දීලා තියෙනවා නම් කෝඩ් එකක් ඒක fingerprint ඒ මොකක් හරි ඔයාලට දෙන්න පුළුවන්. මම මෙතන ඒව නම් කිසි දෙයක් දෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි Binance account එක create වෙන්නේ. දැන් ඔයාලා Binance account එක මේ විදිහට හැදිලා තියෙනවා. ඔයාලා මෙතන setting වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ username එක වෙනස් කරගන්න පුළුවන්. මේ nickname කියලා තියෙන්නේ. මෙන්න මේ nickname එක ඔයාලට මේක edit කියන එකට යන්න. edit කියන එකට ගිහින් මෙතන nickname එකක් දෙන්න. දැන් මේ තියෙන nickname එක අයින් කරලා ඔයාලට පුළුවන් nickname එකක් දෙන්න. මම දැනට මේ විදිහට nickname එකක් දෙනවා. හරි මම ওই විදිහට nickname එක දීලා මෙතනින් save කියලා දෙනවා. ඔයාලට ඕන මේ ෆොටෝ එකත් ඔයාලට ඕන ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ තියෙන මොකක් හරි ෆොටෝ එකක් තියෙනවා නම් ඒ ෆොටෝ එක ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා මොකක් හරි ඔයාලේ ලෝගෝ එකක් තියෙනවා නම් ලෝගෝ එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ විදිහට මේක දෙන්නම්. ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට මේක ඇප්ලයි කරනවා මම. ඉතින් ওই විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙතන nickname එක ඔයාලට දිග නමක් දෙන්න පුළුවන්. අකුරු 60ක නමක්. දැන් මම මේක දුන්නා. දීලා ඉවරලා මෙතන save කියන එක දෙනවා. ගල continue කියන එක දුන්නාට පස්සේ username එක change වෙනවා. ඉතින් මෙතන ඒක පෙන්වන්නේ නැහැ. refresh කරාට පස්සේ ඔයාලට පෙන්නයි. ෆෝන් එකේ හරි PC එකේ හරි කිසි ගැටලුවක් ඔය මම දැන් මගේ username එකයි මේකයි reset වෙලා පෙන්නනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් Gmail password දෙද්දී ඔයාලට Binance account එක දැන් verified Binance account එකක් තියෙනවා. ඉතින් මේක P2P හරහා මුදල් ගන්න. ඒව මම ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම ඉදිරියේ ගෙන වීඩියෝස් notification එකක් විදියට ඔයාලට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් සියලු දෙනාටම නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් තෙරුවන් සරණයි.